Hello, ඔන්න දැන් මම ලෑස්ති වෙන්න යන්නේ කතා කරන ගමන්ම ලෑස්ති වෙන්න වුණොත් මට පරක්කුණා. සෝ මම අද ඇඳගෙන යන ඇඳුම මොකක්ද කියලා ඊම තීරණය කරලා තිබුණාට මොකක්ද කලර් එක කියලා මම තීරණය කළේ නෑ. ඇන්ඩ් also මට තුන ඔයාලට පෙන්වන්න ඕන තියෙනවා. සෝ ඒ නිසා මම මේ පටියාලා පෑන්ට් එකයි මේ টොප් එකයි අතර මේක වගේ টොප් එක. සෝ මේ පෑන්ට් එක මේ විදිහට මෙතන කට් එකක් තියෙනවා. මේ පෑන්ට් එකයි මේ টොප් එකයි අඳිනවද නැත්නම් මෙන්න මේ බ්ලූ කලර් පෑන්ට් එක ඒ විදිහම එකක් බ්ලූ කලර් පෑන්ට් එකයි ඒකේ টොප් එක මේක ඇත්තටම හරිම ලස්සනයි ඒකේ ත්‍රෙඩ් වර්ක් එකක් කියලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් සෝ මේ පෑන්ට් එකයි මෙන්න මේ බ්ලැක් පෑන්ට් එකයි ඒකේ টොප් එකයි අඳිනවද කියලා තමයි මම කන්ෆියුස් උනේ. ඒකෙත් ලස්සන ත්‍රෙඩ් වර්ක් එකක් තියෙනවා. and same thing පෑන්ට් එක මේ විදියයි. so මම මේ ඩ්‍රෙස් එක ගත්තේ ඇත්තටම ඩෙල්ලි වලින්. ඩෙල්ලි වල සරෝජා මාකට් කියන මාකට් එකේ ස්ට්‍රීට් shops වල තමයි තිබුණේ. මම ඉස්සෙල්ලාම අර ග්‍රේ කලර් එක තමයි දැක්කේ. ඉතින් ග්‍රේ කලර් එක දැක්කාම මට ඒකට ආසයි වුණා. ඒ නිසා ගන්න ගියාම කලර්ස් ගොඩක් තිබුණා. රෙඩ් තිබුණා, යෙලෝ තිබුණා, පර්පල් තිබුණා. සෝ ගොඩක් කලර්ස් තිබුණා. සෝ මම මේ කලර්ස් තුන චූස් කළා. and තුනම ගත්ත හේතුව තමයි මේ ඩ්‍රෙස් එක කීයක් විතර වේද ඔයාලා කියන්නකෝ. මම මේ ඩ්‍රෙස් එක කියන්නේ මේ සෙට් එකම ගත්තේ 1500 ශ්‍රී ලංකන් money. ඒ කියන්නේ INR වලින් 400. සෝ රුපියල් 400කට මට සෙට් එකම ලැබුණ නිසා මම ඒකෙන් තුනක්ම ගත්තා. සමනං අපිට ඒ ගන්න බැරි වෙයි. නමුත් එයාලගේ ඔන්ලයින් මේම ඩෙල්ලි shops වල ගොඩක් ඒවා ඔන්ලයින් තියෙනවා. සෝ ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන් පටියාලා pant and tan top කියලා. සෝ මෙන්න මේ ලස්සන ඩ්‍රෙස් එක තමයි මම අද ඩබින් එකට ඇඳගෙන යන්නේ. ඒත් එක්කම දැන් අද මම යන්නේ ඩබින් වලටනේ. සෝ ඩබින් ෂූට් එකේ AC එක ටිකක් වැඩිපුර තමයි හැමදාමත් තියෙන්නේ. ඒ නිසා මට මේ ස්ලීව්ලස් එක දාලා දීලා සීතල ඉක්ුණොත් සීතල දැනුනොත් මොකද කරන්නේ? සර්ච් කරලා බලුවොත් ඩෙල්ලි ඔන්ලයින් shops වල ගොඩක් අය ඩෙලිවර් කරනවා වෙන වෙන countries වලට and Indo Western. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇඳුම් ගන්නකොට ethnic ඒවා නම් ගොඩක් වෙලාවට කියන්නේ sarees වගේ දේවල් චෙන්නයි වලින් ගන්න පුළුවන්. ඒ වගේම බැංගලෝර වලින් like modern dresses again western clothes ඔයාලට ඕන තරම් varieties තියෙනවා brands වල ඉඳලා higher end brands වෙනකම්ම හැම දෙයක්ම ඔයාලට බැංගලෝර වලින් ගන්න පුළුවන්. ඒ වගේම ඩෙල්ලි මාකට් එකේ ගත්තාම Indo western clothes ඒ කියන්නේ ගොඩක් ethnic ඒ වගේ western ඔක්කොම mix වෙච්ච වගේ dresses ගොඩක් ඔයාලට ඩෙල්ලි වලින් ගන්න පුළුවන්. and sarees තව සූරත් වලින් ගන්න පුළුවන්. තව වීඩියෝ එකක මොන වගේ dresses කොහෙන්ද අපිට ගන්න පුළුවන් ගාන අඩුවෙන් ගන්න පුළුවන් quantity එක වැඩියෙන් ගන්න පුළුවන් ඒ වගේ shops කිහිපයක් මම ඔයාලත් එක්ක share කරන්නම්. so අද මම මේ dress එක ගත්තේ ඩෙල්ලි වල සරෝජා මාකට් එකෙන් ගත්තේ. එයාලගේ ඒ කියන්නේ සරෝජා මාකට් එක කියන්නේ ලොකු මාකට් එකක්. ඒකේ ඕනම දෙයක් වලට slippers, shoes, dresses හැමදේම තියෙනවා. and ගාන ගොඩක් අඩුයි. අපි හිතනවට වැඩිය ගොඩක්ම අඩුයි. හැබැයි අවුෙන් නරකයි. මොකද සාමාන්‍යයෙන් එයාලා 1000 කියලා කිව්වොත් එහෙම අපි ඒක බාගෙට කඩලා 500 කියන්න ඕන. මොකද මම මුලදී මේ දේවල් දන්නේ නැතුව සමහරලාට චෙන්නයි වලත් බැංගලෝර වලත් මම shopping කරලා තිබුණා. නමුත් විබින් මාත් එක්ක shopping කරන්න ආවට පස්සේ මම එතනින් චුට්ටක් බේරලා ඉන්නේ. මොකද විබින් ගණන් කතා කරන්න ගොඩක් ටැලන්ට්. ඒ කියන්නේ 1000 කිව්වොත් එයා අන්තිමට 400 500 වෙනකම්ම ගෙනල්ලා තමයි ඒක ගන්නෙ. ඉතින් ඒක මේ ඉන්නගේ බිස්නස් ට්‍රෙක් එකක්. ඒගොල්ලෝ ඩබල් ටයිම් තියලා කියනවා අපි සාමාන්‍යයෙන් කියන ගානට ගන්න හොඳම නැහැ. ඉක්මනින් කොණ්ඩේ වැවෙනවා කියලා ඔන්න බලන්නකො මගේ කර්ල්ස් දැන් ඇවිල්ලා තියෙන්නේ. කර්ල්ස් තමයි මගේ hair. ඔන්න මම මගේ ඩ්‍රෙස් එක ඇඳගත්තා. ඉතින්
මේ ෂෝල් එක නිකම්ම නිකන් නැතුව පොඩි ස්ටයිල් එකකට දාන්න කියලා. පටියාල පැන්ට් එකට මෙන්න ලස්සනයි. ඒ නිසා දැන් තමයි මම හදලා යන්නේ. මම මගේ හයික අද ලූස් එක දානවා කියලා හිතුවා. මේබි සයිඩ් පාත් yes සයිඩ් පාත්. ඉතින් කොල්ලේ මම අද ලූස් එක දානවා. එතකොට මේකප් මම ලිප්ස්ටික් දාලා තිනවා සුපුරුදු විදියට මගේ ෆේස් එක ක්ලෙන්සර් කරලා ඒ කරන්න ඕන ස්ටෙප්ස් ටික ඔක්කොම මම කරලා තියෙන්නේ. ඊට පස්සේ මගේ ලෝෂන් එක දාලා තිනවා. ඒ හැරෙන්න වෙන මොනවද මම ෆේස් එකට ඇප්ලයි කරේ නෑ. ෆවුන්ඩේෂන් මොනවද දැම්මේ නෑ. ලිප්ස්ටික් මම ඇප්ලයි කරලා තියෙනවා. මගේ අයිබ්‍රෝස් නම් දැන් ටිකක් කලාව වෙලා. සෝ අයිබ්‍රෝස් නම් මට ඇඳ ගන්න වෙනවා. ඇඳ ගන්න නෙමෙයි පීරන්න වෙනවා. ගොඩක් බැවිලා තියෙන්නේ දැන්. Okay, fine. So, need to go. Earrings සාමාන්‍යයෙන් මේ වගේ ඩ්‍රෙස් එකකට මෙන්න මේ earring එක ගැලපෙනවා. ගැලපෙනවා කියන එක ඇත්තටම ලස්සනයි. මේ වගේ ඇඳුමකට දැම්මොත් නමුත් අද මට මේක දාන්න වෙන්නේ නැහැ. මොකද මට හෙඩ්සෙට් එක දාන්න වෙනවා ස්ටුඩියෝ එකේ. එතකොට මේක මට නිතර ගල්වන්න වෙනවා. විතරක් නෙමෙයි මේක උඩින් දැම්මොත් ඒම කනරිදෙනවා. Otherwise it's nice. So මම අද මේ දෙකෙන් එකක් දාමු කියලා හිතුවා. එකක් මෙන්න මේ earring එක. අනිත් එක තමයි මෙන්න මේ earring එක. So මට මේ දෙකෙන් මේක අද වගේ ඩ්‍රෙස් එකට ගැලපෙන නිසා දාමු කියලා හිතුවා. නමුත් මම මේක ඔයාලට දාලා පෙන්නන්නම්. See? It's nice. නමුත් ඩ්‍රෙස් එකත් එක්ක යන නිසා අද මම මේ earring එක දැම්මා. මගේ watch එක. So I'm ready. But shoes. දැන් මම මේ වගේ ඩ්‍රෙස් එකක් ඇඳුවොත් මොන වගේ ස්ලිපර් එකක් දායිද කියලා බලමුද? මේ ස්ලිපර්ස් දෙක තමයි මේක half shoes එකක් ඇත්තටම leather. So මේක තමයි මම මේ ඩ්‍රෙස්. ඉතින් මෙන්න මේ විදියට ලෑස්ති වුණාට පස්සේ එළියෙන් ආපු ලස්සනම ලයිට් එකක් මම දැක්කා. ඒ නිසා ඉතින් ෆොටෝස් ටිකකුත් අරගෙනම යමු කියලා මම ටිකක් ක්ලික්ස් කරගත්තා. අද ඉතින් කෑමයි වෝටර් බොටල් එකයි ගොඩක් බඩු ගෙනියන්න ඕන නිසා මම මේ බෑග් එක තමයි ගෙනියන්නේ. මම ෆොටෝස් ක්ලික්ස් කරන ඒ අතරතුරදී මගේ කැබ් එකත් ඇවිල්ලා. ඉතින් මං ඉක්මනින්ම පල්ලෙහාට ආවා. එනකොට මගේ කැබ් එක ඇවිල්ලා. ඔන්න මං ඉතින් මගේ වැඩේට ගියා. 2 hours වලින් විතර ඉවර වෙයි කියලා හිතපු වැඩක් අන්තිමට පාන්දර 2 වෙනකම්ම early morning 2 වෙනකම්ම මට වැඩ කරන්න වුණා. පිටු 75ක විතර එන්ඩෝස්මන්ට් එකක් ස්ක්‍රිප්ට් එකක් ලියවන්න වුණා. ඉතින් මම අද දවසේ ඉවර වුණාට පස්සේ ඔයාලට ඒ ටිකක් ෂෙයා කරන්නම් කියලා හිතුවට ඇවිල්ලා මට නිදි යන්න තමයි උනේ. So ඊළඟ දවසේ මගේ complete දවසක් ගැන මම ඔයාලත් එක්ක ෂෙයා කරන්නම්. So see you until next time.